ආයුබෝවන් දුවේ පුතේ. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ එන්නෙන් සරසවි සිහිනේ YouTube channel එකත් සමග. ඉතින් පාඩම් පටන් ගන්න කලින් අපිව subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අද අපි කතා කරන්නේ BST 13 ශ්‍රේණියේ සත්ව පාලනය පාඩම යටතේ ගව පාලනයේ ඊළඟ කොටස. මේ කොටසින් අපි කතා කරනවා කිරිදෙවීමේ යන්ත්‍රයක් නිර්මාණයේ මූලධර්මය ඒ වගේම කිරිදෙවීමේ ක්‍රියාවලිය ගැන. ඒ වගේම දුවේ පුතේ පොතක් පෑනක් අරගෙන වැදගත් දේවල් සටහන් කරගන්න නම් අමතක කරන්න එපා. ඉතින් දුවේ පුතේ මම මෙතනදී ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මේ වීඩියෝ එක බලන ඔයාලා මීට කලින් දාපු ස්ථාවර හා ජංගම කිරිදෙවීමේ යන්ත්‍ර ගැන වීඩියෝ එක තාම බලලා නැත්නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා එන්න. මොකද අපි කතා කරන මේ කොටසේ හොඳට තේරුම් ගන්න නම් මුලින්ම ඒ වීඩියෝ එක බලලා ඉන්න ඕන. හරි, එහෙනම් දැන් අපි පාඩමට යමු වෙමු. අද අපි කතා කරන පළවෙනි මාතෘකාව තමයි කිරිදෙවීමේ යන්ත්‍රය නිර්මාණයේ මූල ධර්මය. ඉතින් දුවේ පුතේ කලින් වීඩියෝ එක බලපු ඔයාලා මේ වෙනකොටත් දන්නේ නැති කොහොමද කිරිදෙවීමේ යන්ත්‍රයක් ක්‍රියා කරන්නේ කියලා. මම දැන් ඒක ආපහු මේ විදිහට පැහැදිලි කරන්නම්. මෙන්න මේ තියෙන්නේ කිරිදවන යන්ත්‍රයක ආකෘතියක්. දැන් අපි බලමු කොහොමද මේක ක්‍රියා කරන්නේ කියලා. දුවේ පුතේ මේ තියෙන්නේ රික්ත පොම්පය. මේ අන්තර් ප්‍රතිග්‍රාහකය, මේ රික්ත නියාමකය, මේ තියෙන්නේ කිරි එක් රැස් කරන බඳුන, ඒ වගේම මෙතන තියෙනවා පසුර, එතකොට මේ උඩින් තියෙන ස්පන්ද නලය, මේ යටින් තියෙන කිරි නලය, මේ වලට තමයි අපි පුඩු කෝප්ප කියන්නේ. හරි දුවේ පුතේ, මෙන්න මේ මම පෙන්නන පුඩු කෝප්ප කියන කොටස තමයි අපි එළදෙනකගේ තන පුඩු වලට සවි කරන්නේ. මෙතන දුවේ පුතේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ පද්ධතියේ තියෙන මෙන්න මේ රික්තක පොම්පයෙන් රික්තක තත්වයක් මේ නල දිගේ ඇති කරනවා. මෙහෙම රික්තක තත්වයක් ඇති කරාම මෙන්න මේ නලවල දැන් කිසිම දෙයක් නැහැ. කියන්නේ අඩු ගානේ වාතයවත් නැහැ. කියන්නේ රික්තක තත්වයක් තමයි දැන් ඒ තුල තියෙන්නේ. දුවේ පුතේ රික්තක තත්වයක් තියෙන තැනකට ඕනෑම දෙයක් ආයාසයෙන් නැදිලා එනවා. දැන් මේ රික්තක තත්වයේ ඉන්න නලයේ අනෙක් කෙළවර මෙන්න මේ විදිහට පුඩු කෝප්ප වලට සවි කරලා එළදෙනකගේ තන පුඩු වලට තමයි සවි කරලා තියෙන්නේ. එතකොට දුවේ පුතේ තන පුඩු වල තියෙන කිරි මේ නල තුලට ආයාසයෙන් ගලාගෙන එනවා. හැබැයි දුවේ පුතේ මේ කිරි එක දිගට නොකඩවා නල තුලට ගලාගෙන එන්නේ නැහැ. එහෙම එක දිගට නොකඩවා කිරි ගත්තොත් ඒක එළදෙනකොට ලොකු වේදනාවක්. ඒ හින්දා අපි මේ කිරි ලබා ගන්නේ පුඩු කෝප්ප වල තියෙන විශේෂ තාක්ෂණයක් භාවිතා කරලා කඩින් කඩ. මම දැන් ඒක ඔයාලට වීඩියෝ එකකින් පෙන්නන්නම්. මෙන්න මේ වගේ සංකෝචනය හා ලිහිල් කිරීම කියන සිද්ධිය කරලා තමයි කිරි දොවා ගන්නෙ. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි කිරි දොවන යන්ත්‍රයක මූල ධර්මය. දැන් දුවේ පුතේ ඔයාලා මේ මූල ධර්මය මේ විදිහට ලියා ගන්න. බාහිරින් රික්තක තත්වයක් තන පුඩු වලට ඇති කිරීමෙන් කිරි ගවයාගෙන් කිරි ඉවතට ගැනීමට හැකිවන පරිදි නිර්මාණය කර ඇත. ඊළඟ කරුණ මෙහිදී තන පුඩු වලට අර්ධ රික්තක තත්වයක් ඇති කරයි. ඒ කියන්නේ දුවේ පුතේ අපි මේ ඇති කරන රික්තක තත්වය ඇති කරන්නේ අර්ධ රික්තක තත්වයක් විදිහට. මෙම තත්වය ඇති කිරීමට රික්තක නල මාර්ග පද්ධතිය හා ඒ හා සම්බන්ධ උපාංග උපකාරී වේ. තුන්වෙනි කරුණ කිරි දෙවීමේදී කාලවාර්තිකව බාහිරින් ලබා දෙන උත්තේජනයක් මගින් පුඩු මිරිකීමෙන් කිරි දෙවීම උත්තේජනය කරන අතර මේ සඳහා පසුරු උපකාරී වේ. ඒ කියන්නේ දුවේ පුතේ මේ තන පුඩු මිරිකීම මගින් උත්තේජනය කරන්නේ පසුර. බලන්න තෙරපීම ඇති කරුණේ පුඩු කෝප්ප තුල ඇති විශේෂ කොටසකිනි. ඊළඟ කොටස
මෙහිදී ගවයාගේ රුධිර සංසරණය ඒකාකාරීව පවත්වාගෙන යනු ලබයි. ඒ වගේම දුවේ පුතෝ ඔයාලා මෙතන මතක තියාගන්න ඕනේ වැදගත් දෙයක් තමයි ලිහිල් වෙනකොට තමයි කිරි පිටතට එන්නේ සංකෝචනය වෙද්දි තමයි නතර වෙන්නේ. හරි දැන් අපි බලමු කිරි දෙවීමේ ක්‍රියාවලිය. මේ කොටස ඇත්තටම ඉතා කෙටි කොටසක්. ගවයා වෙත ඍජු සම්බන්ධයක් දක්වන එකම උපාංගය පුඩු කෝප්ප වේ. මේ වෙත ඒකාකාරී රික්තකයක් සැපීම මගින් ගවයාගේ කිරිපුඩු නාලිකා විවර වී කිරිවතට ඇදෙන අතර කිරිපුඩු හා රික්තක නලයේ පීඩන වෙනස මගින් කිරිපුඩුවල ඇති කිරි ඉවතට ඇදී ඒම සිදුවේ. ඒ කිව්වේ දුවේ පුතේ අපි ගවයාට සම්බන්ධ කරන්නේ පුඩු කෝප්ප කියන කොටස විතරයි. මේ පුඩු කෝප්ප වලට ඒකාකාරී රික්තකයක් සැපීමෙන් තමයි කිරි ඉවතට ගන්නෙ. මෙහෙම කිරි ඉවතට එන්නේ කිරිපුඩු හා රික්තක නලයේ තියෙන වෙනස හින්දා. හොඳයි බලන්න මෙහි ඇති රික්තක ස්පන්දක පද්ධතිය මගින් කිරි දෙවීමේ ක්‍රියාවලියේදී ගවයාගේ කිරිපුඩු වෙතට දැනෙන වේදනාව අවම කිරීම සහ තනපුඩු ඒකාකාරීව හැකිලීම හා දිගහැරීම සිදුවන අතර එමගින් රුධිර සංසරණය සාමාන්‍ය පරිදි සිදුවේ. ඒ කියන්නේ අපි ස්පන්ද පද්ධතිය යොදාගෙන ගවයාගේ කිරිපුඩු වලට දැනෙන වේදනාව අඩු කර ගන්නවා. ඒ වගේම එමගින් තනපුඩු ඒකාකාරීව හැකිලීම ඒ වගේම දිගහැරීම සිදු කරනවා. ඉතින් ඕක තමයි කිරි දෙවීමේ ක්‍රියාවලිය. ඔයාලගෙන් කිරි දෙවීමේ ක්‍රියාවලිය ඇහුවොත් ඔයාලා ලියන්න ඕන මම දැන් පැහැදිලි කරපු කොටස. ඒ හින්දා මේ නෝට් එකේ තියෙන දේවල් ඔයා අනිවාර්යයෙන්ම ලියා ගන්න ඕන. හරි අපි දැන් මේ පාඩමේ ඉස්සරහට ගිහින් ඊළඟට කතා කරන්නේ කිරි දෙවීමේ යන්ත්‍රයක් මගින් කිරි දෙවීමේ වේගය වැඩි කිරීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැන. අපි ඒ ක්‍රියාමාර්ග වලින් පළවෙනියටම කතා කරමු රික්තක ප්‍රමාණය වැඩි කිරීම. ඒ කියන්නේ අපි රික්තක පොම්පයෙන් ලබා දෙන රික්තක තත්වය තමයි දුවේ පුතේ වැඩි කරන්නේ. 2. ස්පන්දන වේගය වැඩි කිරීම. ඒ කියන්නේ ලිහිල් කිරීමේ හා සංකෝචනය කිරීමේ වේගය තමයි වැඩි කරන්නේ. 3. ස්පන්දන අනුපාතය වෙනස් කිරීම. ඒ කියන්නේ දුවේ පුතේ මේ ලිහිල් වීමේ හා හැකිලීමේ කාල පරාසය වෙනස් කරලත් අපිට කිරි දවන වේගය වැඩි කරගන්න පුළුවන්. ඒ කිව්වේ ලිහිල් කරලා තියෙන කාලය වැඩි කරලා හකුලලා තියෙන කාලය අඩු කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ දැන් අපි සම්පූර්ණයෙන්ම කිරි දෙවීමේ යන්ත්‍ර ගැන කතා කරලා ඉවරයි. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ වාණිජ කිරි නිෂ්පාදන කර්මාන්තයකට අවශ්‍ය තත්ත්ව. ඒ කිව්වේ සුද්ධ ජෛව විද්‍යාත්මක ප්‍රභව කිරිවල සංයුතිය ඒ වගේම කිරිවල අඩංගු දෛහික සෛල ගණන ඒ වගේ දේවල් තමයි අපිට දැන් ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. ඉතින් මම මේ කොටසට සම්බන්ධ වීඩියෝ එකක් ඉක්මනටම කරලා දාන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරන්න. ඒ වගේම අපිට සබ්ස්ක්‍රයිබ් කරලා මේ පාඩමේ අනිත් වීඩියෝ ටිකත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් අදට මම මෙතනින් නවතින්නම්. ඔබගේ සරසවි සිහිනය සාර්ථක වේවා.